කේශවර්ධනී තෛලය මේ වීඩියෝයේ මුල් කොටසින් ඔයාලට දකින්න ඇති. ඊටම ශාස්ත්‍රානුකූලව පූර්ව චාරිත්‍ර අනුගමනය කරලා ඖෂධ නෙලනවා. ඒ වගේම ඖෂධ වෙන් කරනවා. ඖෂධ වෙන් කරගත් ඖෂධ නියමාකාරයෙන් ප්‍රමිතියට අනුව පිරිසිදු කරනවා. ඊටසේ කොටනවා. ඒ සියලුම චාරිත්‍රානුකූලව සිදු කරගන්න ක්‍රියාදාමයේ ප්‍රතිඵලයක් විදිහට කේශවර්ධනී තෛලය මෙන්න මේ විදිහට සූත්‍ර දේශනාවලින් පිරිත් ශ්‍රවණයෙන් පස්සේ අපි බෝතල් ඇසුරකට දමලා අවසාන නිෂ්පාදනය මේ විදිහට ඔබ හමුවට ගෙන එනවා. එතකොට මේ තෙලේ විශේෂ ගුණ කීපයක් මම මතක් කරන්න කැමතියි. හිසකිස් වර්ධනය වීම අඩු වීම, හිසකිස් අග පැලෙනවා, නැත්නම් හිස්වලි වර්ධනය වැනි රෝගී තත්ත්වයන් මේ වර්තමාන සමාජයේ බහුලව ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයටම පවතිනවා. කේශවර්ධනී තෛලය මේ සඳහා ඉතාමත් යෝග්‍ය වන තෙලක් ලෙස මම හඳුන්වා දෙන්න කැමතියි. ඒ වගේම කේශවර්ධනී තෛලයෙන් දීර්ඝකාලීනව භාවිතා කරොත් ඒ සඳහන් කරන ලද සියලු රෝගවල නිට්ටාවටම සුවය ලබා ගත හැකියි. කේශවර්ධනී තෛලය භාවිතා කරන්න ඕනේ කොයි ආකාරයකද කියලා භාවිත සඳහා උපදෙස් මේ කේශවර්ධනී තෛලය අපි සඳහන් කරලා තියෙනවා. ඒ වගේම නිසි ආකාරව යම් කෙනෙකු මේ උපදෙස් පිළිපදිනවා නම් දීර්ඝකාලීනව මේ භාවිතා කිරීමෙන් ඉහත කී රෝග ලක්ෂණ නිට්ටාවටම සුව කරගන්න පුළුවන්. තවත් සුවිශේෂී ලක්ෂණයක් තමයි මේ කේශවර්ධනී තෛලයේ තියෙන රෝග 108ක් සඳහා මේ තෛලය යෝග්‍ය වෙනවා. ඒ කියන්නේ හිසේ ඔගලොන්ට ඇතිවන ඕනම රෝගී තත්ත්වයක් සඳහා යෝග්‍ය වෙන තෙලක්. ඒ වගේම කෙනෙකුට මේ තෙල අවශ්‍ය නම් තිරේ දිස්වන දුරකථන අංකය භාවිතා කරලා අපිව සම්බන්ධ කරගෙන නිවසට මේ තෙල ලබා ගන්න පුළුවන්. නැත්නම් නිවසටම ගෙන්වා ගන්න පුළුවන්. ඊට අමතරව දැන් වර්තමාන සමාජයේ යම් කෙනෙකු වර්ණ කරලා තියෙනවා නම් කොණ්ඩේ නැත්නම් දුරු වර්ණ කරලා තියෙනවා නම් මොන හරි යම්කිසි કૃතිම දෙයක් භාවිතා කරලා තියෙනවා නම් මාව මේ තිරේ දිස්වන දුරකථන අංකයෙන් සම්බන්ධ කරගෙන වැඩිදුර උපදෙස් ලබා ගන්න පුළුවන්. දරණීයගල වෙද නිවසින් ඔබ හමුවට වෙන මේ කේශවර්ධනී තෛලය ඉතාමත් විශ්වාසයෙන් යුතුව භාවිතා කිරීමෙන් දිගු නිරෝගී කෙස් කලඹක හිමිකරුවෙකු වෙන ලෙස ඔබ සමග ආරාධනා කරනවා. සැමට දෙවන්සයි.